ඒකට එක පැත්තකින් තේරුම් ගන්න ඕනේ වෛද්‍යවරු Tamanගේ සාමාන්‍ය රාජකාරි වලට එන්න ඕනේ. හදිසි ඇමතුම් රාජකාරි වලට එන්න ඕනේ. පොරොත්තු රාජකාරි වලට ඔන් කෝල් ඩියුටිස් වලට එන්න ඕනේ. ඒකට මේවට එන්න පයින් එන්න බෑ. අපිට මේ රටේ වෛද්‍යවරුන්ට සිද්ධ වෙයි මේ සතියන්තයෙන් පස්සේ රෝහලට යන්නේ නැතුව තෙල් පොලිමටම වෙලා ඉන්න. එළඹෙන සතිය ඇතුලේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුවීමේ අවදානමක් නැහැනේ. පෙට්‍රල් ටික දුන්නත් ගහ ගන්න පැය ගණන් 18 දවස් අධ්‍යයක් හරි පොලිමේ ඉන්න සිද්ධ වෙනවනේ. එතකොට මේ සම්බන්ධයෙන් යම් තීරණ ගන්න අපිට වෛද්‍යවරුන්ට විදිහට සිද්ධ වෙන්න පුළුවන්. මේ සතියන්තයෙන් පස්සේ මේ සම්බන්ධයෙන් අඩු ගන්න විසඳුමක්වත් නැත්තම් මේ සතියන්තේ වෙනකොට ප්‍රායෝගික පිළිගන්න පුළුවන් සාධනීය විසඳුමක් නැත්තම් අඩුවානේ අත්‍යවශ්‍ය සේවාවක් කියලා නම් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවාව පවත්වාගෙන යන්නවත් අඩුම ගානේ ආණ්ඩුව මැදිහත් වෙලා අත්‍යවශ්‍ය සේවාවට අවශ්‍ය පහසුකම් ටික සලසන්න එපා. ඒක කරන්නේත් නැහැනේ. දැන් බදාදා දවසේ රජයේ නිවාඩු දිනයක් කරා. සෞඛ්‍ය සේවකයෝ එහෙමත් නැහැනේ. බදාදා දවසේ රාජකාරී නිරත වෙලා ඉන්නේ. මේ සතියන්තයෙන් එනකොට මේ සම්බන්ධයෙන් පිළිගන්න පුළුවන් මේ ඉන්ධන සහ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන්ට වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට ඍජු ප්‍රවේශයක් සහිත පිළිතුරක් ලැබෙන්නේ නැත්නම් එළඹෙන සතිය ඇතුලේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුවීමේ අවදානමක් තියෙනවා. අපිට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න සිද්ධ වෙන්න පුළුවන්. කොහෙන් හරි ඉන්ධන ටිකක් හොයාගෙන ඉපැ වැඩට එන්න ඒක සපය ගන්න සිද්ධ වෙනවා. ඒතර ඒක සපය ගන්න පැය ගණන් දවස් ගණන් ඉන්ධන පොලිමේ ඉන්නකොට ඔත්තේ ඉරට්ටේ දවස් ටික බලාගෙන අර ලීටර් 15 හෝ ලීටර් 5 හෝ අතට ගන්න දවස් ගණන් පැය ගණන් ඉන්නකොට ඉතින් මේ දෙක එකයිනේ අපිට තෝරගන්න පුළුවන්. එක්ක රෝහලට එන්න වෙනවා. රෝහලට එන්න ක්‍රමයක් නැහැ. රෝහලට එන්න ක්‍රමයේ හොයාගන්න සිද්ධ වෙනවා ඉන්ධන පොලිමට යන්න. ඒකට ඉතින් ඉන්ධන පොලිමේ ඉන්නකොට රෝහල් වල පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් සීමාවන් ස්වභාවිකවම මතුවෙනවා. ඒ නිසා අපිට පේන්නේ නැහැ මේ ප්‍රමුඛතාවයන් මේ ආණ්ඩුව අඳුනගෙන තියෙනවා. මේක ගැන සාකච්ඡා කරන්න සූදානමක් අපිට පේන්නේ. අර සුපුරුදු උද්දච්ච දරදඩු අපි තමයි ලොක්කෝ කියන ස්වභාවයෙන් ඉස්සරහට යන්න හදන්නේ. හැබැයි ඒක ඇතුලේ අන්තිමට පීඩනයටපත් වෙන මේ රටේ අහිංසක ජනතාව. ඒ අවබෝධය ඒ සංවේදීතාවය ආණ්ඩුවට නොමැතිවීම සම්බන්ධයෙන් අපිට බරපතල කනගාටුවක් තියෙනවා.